ඉතිහාසයේ නොවූ ආකාරයට දැවැන්ත දේශනයකට අපි මුහුණ දුන්නා රටක් විදිහට ගොඩ එන්න ඕන. ඒ නිසා කොළඹ දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම අද දවසේ හානියටපත් පොළොන්නරුව ආසනය මූලික කරගෙන තමයි මහරගම නගර සභාව මූලික කොටගෙන මහරගම සකල විද ජනතාව පක්ෂ පාට ભેදයකින් තොරව අපේ රටේ ભેදවාදයෙන් මොනවද ජනතාව මහරගම ජනතාව පොළොන්නරුව බලා පිටත් වෙනවා දැන්. මොකද කොළඹ දිස්ත්‍රික්කයේ අවිස්සාවේල්ල ඕමගම කඩුවෙල පොළොන්නරුව නගරයේ මොයකට ප්‍රදේශ තමයි බරපතල ලෙස දේශනයේට සාහෘද පුරාවට මොනවද. ඒ නිසා මහරගම විදියට අපට බාර වෙලා තියෙන පොළොන්නරුව සහ මුලින්ම ඒ අවතන් වූ ජනතාවගේ ජන ජීවිතය සාර්ථක කරන්න ඒ වගේම පොළොන්නරුව සම්පූර්ණම සුද්ධ පරිස්සමේ වගකීම මහරගමට දෙනවා. ඒ නිසා අද දවසේ අපි මහරගම නගර සභාව මූලික කොටගෙන මහරගම නගර සභාවේ ලේකම්තුමිය සභාපතිතුමා ප්‍රමුඛ නිලධාරී යාන්ත්‍රණය ඒ වගේම එහි වැඩ කරන කාර්ය මණ්ඩලය ඒ වගේම මහරගම පක්ෂපාත පිළිබඳව තොරව ඉන්න අපේ රට දියුණුව කරා යන්න යහපත් රටක් ලස්සන රටක් බලාපොරොත්තු වෙන හැම මිනිහෙක්ම ගැහණියෙක්ම අද දවසේ එකතු වෙමින් අපි පොළොන්නරුව බලා පිටත් වෙන්න තමයි ලෑස්ති වෙන්නේ. අපි දන්නවා මිනිස්සු කියන්නේ හැමදාම ඉතිහාසයේ පුරා අභියෝග වලට මුහුණ දුන්නු මිනිස්සු අභියෝග පසකලා මානව සංහතික ඉතිහාසයේ පුරාම කරේ ඉදිරියට යන එක. ඒ නිසා මේ ව්‍යසනයෙන් ඇත්තට හානියටපත් ජනතාවට ධෛර්යය දෙමින් මේ ජනතාවගේ ජන ජීවිතේ නගහස් කිරීම තමයි අපි මේ අපේ ගමන යමින් ඉන්නවා. පොළොන්නරුව ආසනය බලා පොළොන්නරුව සම්පූර්ණයෙන්ම පිරිසිදු කරන ගම අපි නැවත මහරගම වටේ මේක දෙන්නේ නැහැ. ඒ කටයුත්ත සාර්ථකව